අපි දානයට ආස නැති නිසා අපිට මේ ප්‍රශ්නේ නෝ බලන්න. හිඟන්නේ යාචකෙක් ඊළඟ එද්දී අපිට එයාගේ CV එක බලන්න හිතෙනවනේ. හිඟන්නගේ චරිත සහතිකේ ඇත්තටම හිඟා කනවද හොරද කරන්නේ? අපි සමහරට කියනවා ඕකුන් ওই බොරුව කරන්නේ. අපිට ඒ හිඟන්න ගැන මොකක් හරි එකක් හිතෙනවා. දන් දීම කියන එක අඳුනගත්තේ නැත්නම් අපිට අතහරින්න හරි අමාරුයි. ගොඩක් අය අත්හැරලත් දීපු දෙයට මොකක්ද උනේ කියලා බලනවනේ. ඒකෙන් වෙහෙස කරයි අපරාධේ. දීපු දෙයකට මොකද උනේ කියලා ආයෙ බලන්න ගියොත් වෙහෙසයි. වඩාත්ම හොඳ මොකද්ද? දුන්නා නම් දුන්නා. ඉවරයි. තමන් ඒක අත්හැරියා. ඔය අපේ අසපුගත එක සිද්ධියක් වෙලා තිබ්බා. අම්ම කෙනෙක් පොයේ දවසේ සිල් ගන්න ඇවිල්ලා තරහ වෙලා ගිහින් පස්සේ තමයි ආරංචිය. ඒ උපාසක අම්මා කෙනෙක් ඇවිල්ලා අපේ සංසනමකට කියලා අනේ ස්වාමීනි අර අසවල් අම්මා තරහ වෙලා ගියා. මොකක් නිසාද? ඒ අම්මා ධර්මශාලාවේ පිළිම වහන්සේ ළඟ මේ පිළිම තියෙන තැන බිම පාපිස්සක් දාලා ගිය පොයට. මේ පොයේ පාපිස්ස නැහැ. ඒ අම්මගේ පාපිස්ස කවුරු හරි අරගෙන ඒ අම්ම ගැටුණා. මගේ පාපිස්ස අනිවාර්යෙන් ඔය ස්වාමීන් වහන්සේලා තමයි අරන් අයින් කරන්න ඇත්තේ. අපි පූජා කරන දෙයක් තියන්නේ එක තැනක. මම යනවා යන්න. තරහ වෙලා ගිහින්. අන්තිමේ ඒ ස්වාමීන් වහන්සේ පණිවිඩයක් කවලා තිබ්බයි අම්මා පූජා කරපු පාපිස්ස ගොඩාක් වටින එකක්. අපි ඒ නිසා ඒ පාපිස්ස අපේ අසපුවේ ධාතු මන්දිරය ඇතුලේ තියලා තියෙන්නේ. ඒ අම්මට ඒක අනුමෝදන් වෙන්න කියන්න කියලා. ඊට පස්සේ ඇතිවෙච්ච ලැජ්ජාවටත් එක්ක මාස දෙකක් විතර නැවතිලා ඉඳලා ආයෙන්න අරන්. පව් ඉතින් ඒ මිනිස්සු දානෙත් දෙනවා. හැබැයි මේ චූටි දේවල් නිසා අපරාධේ නැද්ද? අපරාධේ. ඒ නිසා ඔයාලා හොඳට තේරුම් ගන්න. දෙන දෙයක් අත්හැර දිය යුතුයි. අත්හැරලා දීපු දේ පිටුනේ. තව තැනක තිබුණොත් සතුටු වෙන්න. නොතිබුණත් අත්හැරපු එක ගැන සතුටු වෙන්න.